ට්‍රැවල් කරන්න ආය කොරියාවට අපි ඇවිල්ලා වැඩ කරන්න. මට දැනගන්න ඕන මේ දැන් අර ඔයාලා දැකපු ෆැන්ටසි ලෝකේ කොරියාව ඇතුලේ තියෙනවද කියලා. දැන් අර ඩ්‍රාම වලදී ඇත්තට තියෙනවද? ඒක බොරුවක්. ඉතින් මට එහෙම පේන්නේ නැහැ නේ. ඔයා මෙහෙ ඉන්නේ. බැරි වෙලා හරි ඔයාලට කරදරයක් කරන්න ආවොත් මොන වගේ දෙයක්ද ඔයා කරන්නේ? මෙහෙද? මෙහෙනේ කොහෙද හරි. එහෙම නෑ. ඔයාලා හරි ස්ප්‍රේ එකක් හරි තියෙනවද? දුවනවද? දුවල වේරෙනවද? නෑ සීරියස්ලි අහන්නේ. නෑ මෙහෙම එකක් නෑ. මොනොත් හදිසි. චාර් එක්සිකියුටිව් කෙනෙක් කියලා හිටපු මම අද නර්ස් කෙනෙක් කරා. නර්ස් කෙනෙක් විදියට ඔයා ජීවිතේ කොහොමද සතුටින් ඉන්නේ? නර්ස්ලා මං හිතන්නේ ලංකාවේ අයගේ සිටුේෂන් එක මගේ සිටුේෂන් එක වෙනස්. මම ලංකාවේ නර්ස් කෙනෙක් නෙවෙයි. මේ 30s පහ වෙනකොට මොලේ පෑදෙනවා. ඒ කියන්නේ අවුරුදු 30 ගියාට පස්සේ ගෑල්ලාගේ මොලේ පෑදෙනවා කියලා තමයි මෙයා කියන්නේ. පාලි vlog බලපු කෙනෙක් ඉන්නවනේ දැකලා ඇති. ඔව්. ඔය ලංකාවේ මේ දවස්වල කතා වෙච්ච වගේම දෙයක් මට වෙලා තියෙනවා බැච්චලර්ට නෙවෙයි දැනනවා ඒක. ඒ කෙනා එහෙම හැරෙන්නේ මොකටද කියලා අපිට අනික මම තනියෙන් යනකොට ගොඩක් කලාවට මිනිස්සු මට කතා කරනවා. හොංජද කියලා අහනවා. හරිද? හොංජ? ඔව් හොංජ කියන්නේ එක්කෙනෙක් කියලා. හරිද? ඒ කොල්ල දාන්නේ කොල්ල නෑ අජුසියන් අජුමලා. අජුසිල්ගේ වයසක් කට්ටිය දාන්නේ. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ. නෑ එහෙම නෑ අනේ. මොකද්ද මේ? හරි ඔයා හිතනවාද හිමේ ජීවත් වෙන එක ආතල් කියලා වචනේ කැතයි. නෑ ඒක මේ ආතල් කියන්නේ හිම මං ආසේ විඳින්න විතරයි දවසකට දෙකකට ඊට වඩා ජීවත් වෙන්න. මෙහෙම හිමේ ආතල් එකක් තියෙනවා හිමේ එළිය තියෙද්දි ගේ ඇතුලේ හීට් එකේ ඉන්නකොට. සෝජුවක් එහෙම බීලා පොඩ්ඩක්. රෑ 12 නේ. නෑ 10:40 එච්චර. රෑ 10:40 ඒ 10:40 වුණාට මේ වයිබ් එකම ඕස්ට්‍රේලියාව වලත් තියෙනවද? නෑ. නිදහස. පිස්සුදනේ නිදහස තියෙනවා. බට් මේ වගේ ඕස්ට්‍රේලියාවේ කොරියාවට වඩා ආරක්ෂාවක් තියෙනවා සාමාන්‍යයෙන්. තියෙනවද මන් දන්නේ. අපි දන්න තරමින් කොරියාව ලෝකේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව කරද්දී බලද්දී කොරියාව කියන්නේ හොඳම ආරක්ෂාවක් තියෙන රටක්. මෙහෙමයි අර කතාවල තියෙන හරියට මර්ඩර් කේස් ළමයි රේප් කරනවා. ඒව නැද්ද මේ ඇත්තටම? මේ මාධ්‍යවල ප්‍රචාරණය වෙන විදිය පොඩ්ඩක් මෙහෙම අපේ නෑ එහෙ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ. මම හැමෝටම මං ඉන්නේ සෝල් නන්දමුන් ස්ට්‍රීට් එකේ ඉන්නේ. ඉතින් නයිට් ව්ලොග් එකක් කරන්න හිතුණා. කාලෙකට පස්සේ ගොඩක් සීතලයි මේ 2026 ඔන්න මේ සීතල පටන් ගත්තා. ඒකත් එක්ක චුට්ටක් එළියට ඇවිදින්න ආවා. දැන් වෙලාව 10 වෙලාව. ඔයාලා දන්න කියන කෙනෙක් ඉන්නවා. ඉතින් එයාත් එක්ක තමයි අද vlog එක කරන්නේ. ආයුබෝවන්. අන්‍යහසයෝ. අන්‍යහසයෝ. කොහමද? මම දැන් කොරියන් වලින් ඉන්නේ. කොරියන් වයිබ් එකේ ඉන්න මට ආයුබෝවන්. අන්‍යහසයෝ. ඉතින් ඉස්සෙල්ලා හරි. ඉස්සෙල්ලා මගේ ඔඩියන්ස් එකට ඔයාව හඳුන්වලා දෙන්නකෝ. ඔයාගේ channel එක. මම මාලි. කොරියන් vlogs බලන කට්ටිය මේ දවස් ටික ටික වැඩිපුර දන්නවා ඇති. මාලි එක්ක රෝඩ් යනවා මේ දවස් ටික ඉන්නේ කොරියාවේ. හැබැයි මං හෙට යනවා. දවස් 9ක් හිටියා මම මේ 8ක්. මේ අද 9 දවස්. අද 9 දවස්. මේ මං කොරියාවේ ඉන්න දෙවෙනි පාර. ඔව් පළවෙනි පාර දැක්ක හැබැයි හම්බෙන්න උන්නේ නැහැ. මේ පාර හම්බෙන් අපිට හම්බෙන්න පුළුවන් වුණා මේ ෆිල්ම් එක බලන්න ගිහපු වෙලාවේ සුවෝන් වලදී. ඉතින් හමුවීමක්. ඉතින් ඇත්තටම ඉතින් ඒකත් එක්ක ඔන්න කතා බහ කරලා මට හිතුණා පොඩි මොටිවේෂන් ටයිප් එකේ වීඩියෝක් කරන්න කියලා. මොකද ගෑල්ලමෙක් තනියෙන් ඇවිදිනකුවාම චුට්ටි වෙනසක් තියෙනවානේ. ඉතින් ඒකත් එක්ක මේ වීඩියෝ එක බලලා මගේ ඔඩියන්ස් එකේ කට්ටිය අනිවාර්යෙන් මෙයාව දන්නවා. මට වඩා දන්නවා. ලංකාවේ ගොඩක් කට්ටිය ආදරය කරන චරිතයක්. ඉතින් අපි චුට්ටක් ඉස්සරහට යන ගමන් කතා කරමුනේ. කියමු බලන්න. දැන් අපි කොරියාවට ආවේ වැඩ කරන්න. තව කට්ටියක් ඉන්න කොරියාවට ආව ස්ටුඩන්ට් වීසා. ඉතින් ඒට අමතරව ඔයා එන්නේ කොරියාවට විසිට් වලට ඇවිදින්න. මොකක්ද වෙනස? සහ ඇයි කොහොමද කොයි කාලෙද කොරියාවට ආදරය කරන්න ගත්තේ? ඇයි කොරියාවට එන්න තීරණය කරේ? හරි. කොරියාවට ආදරය කරේ අවුරුදු 14ද 15ද විතර මට මතක නෑ. ෆුල් හවුස් බලලා. ෆුල් හවුස් බලලා. එතකොට මම හිතන්නේ ඒ කාලේ ඉඳලා මේ නිකන් අර කේ ඩ්‍රාමා පිස්සෙක් මම. ඉතින් මම හිතන්නේ ලංකාවේ ගියාම බැනුම් අහන්නත් ඕකනේ අපි කේ ඩ්‍රාමා පිස්සෝ කියලානේ. මේ ෆැන්ටසි එක විඳින්න තමයි ආවේ. හැබැයි ඉතින් ෆැන්ටසි එක ඇතුලේ අපි යථාර්ථය දන්නවා. ඒ ෆැන්ටසි එක කිව්වට ඒක ෆැන්ටසි එකකුත් නෙවෙයි. ඉතින් ඇත්තටම තියෙන දෙයක් තමයි. ඒත් අපි ආසයි මේ කල්චර් එක මම හිතන්නේ අපි ගොඩක් ආස කල්චර් එකට. ඉතින් ඒක ඇස් දෙකින් දැක ගන්න ආවා. ඉතින් එක පාරක් ඇවිල්ලා දෙවෙනි පාරකුත් මං ආවා. එච්චරකට මං කොරියාවට ආසයි. මුලින්ම කොරියාව ගැන දැනගත්තේ කොයි කාලේ වගේද? ඉතින් අර පටන් ගත්ත කාලේ ඉතින් පොඩි කාලේ ඉතින් නිකන් කතාවල විතරයි දන්නේ. පස්සේ ඉතින් YouTube පොඩ්ඩක් මෙයා වෙනකොට අපි ඉතින් එක්ස්ප්ලෝර් කරනානේ. එතකොට තමයි දැනගත්තේ ඉතින් අයිඩියා එකක් තිබුණා කවදා හරි මෙහෙට එන්න ඕනේ කියලා. ඒත් ඉතින්
හිතේවත් නෑ මට එහෙම එන්න පුළුවන් තත්ත්වයක් වෙයි කියලා. ආ. ඒ ඔක්කොම අපිට හිත හීන ඒ කාලේ. ඔව් පරවෙන්න ඕනේ. ඒ වයිද අපිට තිබුණ හීන. ඔව් මේ හැබැයිද ඒ හීන හැබෑ කරගන්න පුළුවන් වුණා මට. ඒක පාත්තේ කාවේ මම ඕස්ට්‍රේලියා ගියපු හින්දා ඕස්ට්‍රේලියා ගියපු එක වෙනමම කතාවක්. ඒක වෙනමම හීනයක් හැබැයි අහම්බෙන් හැබෑ කරගත්ත හීනයක්. හැබැයි ඒකේ හින්දා මට ඔපචුනිටි ගොඩක් හම්බුණා ට්‍රැවල් කරන්න. මම ස්ටුඩන්ට් කාලේ බොහොම අමාරුවෙන් හම්බ කරා. කියන්නේ ස්ටුඩන්ට් කාලෙකදී කවදාවත් කවුරුත් මොන රටකට ගිහලා බලාපොරොත්තු වෙන්න එපා සැප ජීවිතයක්. ඔව් එතන සැප ජීවිතයක් නැහැ. අපි මේකට යන්නේ. අපි පැත්තට යන්නේ. ඔව් මේ හැබැයි ඉතින් ඒ කොහොමද කට්ට කෑවේ අද මෙහෙම ජීවිතයක් ගත කරන්න ඉතින්. ඔව් ඉතින් අත මට කැමති විදිහට මම ඇවිදිනවා. හරි දැන් හිතමු දැන් ඔයා ඕස්ට්‍රේලියාවට ගියේ පස්සේනේ නමුත් ඕස්ට්‍රේලියාවට කලින් කොරියාවට ආදරය කරන්න ගත්තා. ඔව් ඔයා අනිවාර්යයෙන්. දැන් ඕස්ට්‍රේලියාවට යන්න කලින් කොරියාවට එන්න තීරණය කරේ නැත්තේ? මෙහෙම මම කිසිම රටකට යන්න කවදාවත් හිතලා තිබුණේ නැහැ. ඔව් මම දන්නේ ඒක. ඒකට හරියට උත්තර දෙන්න බෑ. මොකද මම කොහෙවත් එහෙම abroad යන්න හිතලා තිබුණේ නැහැ. මේක නිකන් අහම්බෙන් ආපු සිතුවිල්ලක් එක්ක එක වෙන මොකද කිව්වේ. මේක මාස දෙකක නිකන් කොහේ හරි යන්න ඕනේ කියලා හිතලා ඉස්සෙල්ලා නිව්සීලන්ත try කළා. ඊට පස්සේ අයියා කෙනෙක් නිව්සීලන්තට ආයා හින්දා නිව්සීලන්ත ගිහුවා. ඊට පස්සේ නිකන් වෙන අයියා කෙනෙක් සජෙස්ට් කරා මෙහාට. ඕස්ට්‍රේලියා යන්න කියලා. අන්තිමට මම ඒ වචනේ දාලා මාසෙන් මම ඕස්ට්‍රේලියාව ගියා. හරි දැන් ඕස්ට්‍රේලියාවට යන්න කලින් අපිට මුලදී කතා වෙන කොහෙදවත් යන්න හිතලා තිබුණේ නැහැ. මුලදී අපිට කතා කරන්න අමතකුණා මේ පවුලේ විස්තර කොහොමද? අම්මි අප්පච්චි ඉන්නවා අයියා ඉන්නවා අයියා නම් මැරිඩ් බබාලා තුනක් ඉන්නවා. මේ ඉතින් මාව බලන ගොඩක් අය අපේ අම්මව දන්නවා. අදටත් අපේ අම්මේ පාරට ගියාම අම්මව වඳුර ගන්න කට්ටිය. මොකද අපේ අම්මි ඕස්ට්‍රේලියාව ඇවිල්ලා හිටපු කාලේ මම අම්මි එක්ක ලොග් කරා. ගොඩක් වීඩියෝස් කරාද? අම්මිත් එක්ක ලොග්ස් කරපෙහින්ද අම්මිය ගොඩාක් අය අඳුරනවා. හරිද? ඒ හින්දා මේ අපේ අම්මේ දැන් කොහොමද ලංකාවේ හැරි එදියට ගියත් අහනවලු ඇවිල්ලා මාළිගේ අම්මද කියලා. දැන් අද මේ මම මේ වගේ වීඩියෝවක් කරලා නැහැ. මොකද ඔයාගේ ටයිප් එකටම තමයි මේ ඇවිදින විදිහට වීඩියෝ කරේ. අතරතර මේ වල්ලා. ඔව් නෑ එහෙම ඒක අවුලක් නෑ. ඊළඟ කාරණාව තමයි දැන් ගොඩක් දුරට දැන් ඔයා දන්න දැන් ලංකාවේ ගෑල්ලමට ලංකාවේවත් තනියෙන් යන්න දෙන්නේ නෑනේ. දැන් එහෙම තනියවත් යන්න දෙන්නේ නැති එකේ අම්මා ඕස්ට්‍රේලියාවට යන්න දුන්නා. ඒ වගේම ලෝකෙ වටේ යන්න අවස්ථාව දෙනවා. දැන් ඒ ගැන මොකද හිතෙන්නේ? ඒක මෙහෙමයි ට්‍රස්ට් එක අපේ අම්මලා දන්නවා මම හිත අයිය කෙල්ලෙක් කොහොමත් මං ඕනේ දෙයක් කොහේ හරි ගිහිල්ලත් මම මොන හරි දහං ගැටයක් දාලා වැඩේ ගොඩ දානවා කියන්නේ අපේ අම්මා දන්නවා. හැබැයි ඉතින් ලංකාව ඇතුළට ගියාම අදටත් මම ලංකාව ට්‍රැවල් කරාම ටිකක් ලංකාව ඇතුළේ මම කවදාවත් තනියෙන් ට්‍රැවල් කළා නෑ ඇත්තටම. අදටත් වැකේෂන් ගියාම මට එහෙම අවස්ථාවක් හම්බෙලත් නැහැ. ඒකේ තියෙනවා මොකක් හරි එකක්. මම හැබැයි මට ලෝකෙ වටේ තනියම යන්න පුළුවන් බය නැතුව. දැන් සාමාන්‍යයෙන් රටවල් කීයක විතර ට්‍රැවල් කරලා තියෙනවද? එච්චර නෑ අනේ. මම බාලි 3 පාරක් ගිහලා. බාලි 3 පාරක් ගියා. කොරියාවට 2 පාරක් ආවා. කොරියාවට 2 පාරයි. මේ පැත්තෙන් මේ පැත්තේ. අය මං ජපාන් ගියා. මම ජපාන් කොරියා මාස 2ක් එක දිගට ට්‍රැවල් කරා. මං එතකොට වෙන රිස්ක් එකක් අරන් ට්‍රැවල් කරේ. ඒ කියන්නේ මම මගේ ජොබ් එකෙන් අයින් වෙලා මම ට්‍රැවල් කරේ. මේ මොකද මට නිවාඩුත් මදි. නිවාඩු තිබුණ මාස එකමාරකට විතර මම තීරණය කරා මගේ ජීවිතය පොඩ්ඩක් වෙනස් කරනවා කියලා. ඒ පොයින්ට් එකේදී මම හිතුවා මේක තමයි දැන් වෙනස් කරන්න කාලේ. කියලා මම ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක ජීවත් වුණේ. ඒ ප්‍රාන්තේ මාරු කරනවා කියලා හිතලා මගේ ජොබ් එකෙන් අයින් වෙලා මම බඩු ටික ඔක්කොම පැක් කරලා ජොබ් එක අතෑරලා තමයි මම ට්‍රැවල් කරන්න ගත්තේ. ට්‍රැවල් කරනකොට දැන් ලෝකෙ වටේ ඇවිදිනකොට ප්‍රශ්න වලට එහෙම මුහුණ දුන්නේ නැද්ද? නෑ කියන්නේ බාලි වලදී තියන් බාලිටි කියනට අපිරට වගේම තැනක්නේ. පොඩ්ඩක් මට එකම එක මගේ බ්ලොග් එකත් ඒක තියෙනවා. මගේ දැන් බාලි බ්ලොග් බලපු කෙනෙක් ඉන්නවනේ දැකලා ඇති. ඔය ලංකාවේ මේ දවස්වල කතා වෙච්ච වගේම දෙයක් මට වෙලා තියෙනවා. වෙච්ච රටක නෙවෙයි දැනනවා ඒක. ඒ කෙනා එහෙම හැරෙන්නේ මොකටද කියලා අපිට දැනනවනේ. ඒක අවොයිඩ් කරන්න තේරෙනවා. මට එහෙම වෙලා තියෙන එකම එක අවස්ථාවකදී පිරිමි කෙනෙක් මම ටක් ගාලා දෙන මග ඇරියා. පොට ගාලා දුවලා ඒ හැරෙන්න මට කිසිම තැනක මුකුත් වෙලා නැහැ. දැනට මං හිතන්නේ අපිට පොඩ්ඩක් ඊව තියෙනවා නිකන්. බය නැහැ යකෙක් ඕන දෙයකට ඔත්තු වෙන්නේ නැද්ද?
දැන් ඒ කියන්නේ දැන් හම්බ කරන සල්ලි ඔක්කොම ට්‍රැවල් වලට වියදම් කරනවනේ. නෑ මං ඉතුරු කරනවා ඉතුරු කරනවා මම ට්‍රැවල්. හොඳට ඉතුරු කරන්න දන්න කෙනෙක් මගේ සැලරි එකෙන් මම භාගයක් විතරම ඊට වඩා ඉතුරු කරනවා ඉතුරු ටිකෙන් තමයි මම ට්‍රැවල් කරන්නේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඒ දේවල් ටික ඉෂ්ට කරගත්තට පස්සේ ඉතුරු සල්ලි ටික ඔක්කොම දාලා ට්‍රැවල් කරනවා දැන් ඔයා ට්‍රැවල් කරන්නේ ආයේ කොරියාවට අපි ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න. ඔව් හැබැයි දැන් අපි දන්න මේකේ ඇතුලේ තියෙන අමාරුකම් මොකක්ද කියලා. මෙහෙමයි ඔව් මට තේරෙනවා ඔයා කියන දේ මං හිතන්නේ ඉතින් ඒක කොයි රටේ ඉන්න අපිටත් පොදුයි. මොකද අපි හැමෝම රස්සාව කරනකොට ඒක මොන මට්ටමේ වුණත් අපි හැමෝටම රෙස්පොන්සිබිලිටි එකක් එකන අපි වැඩ කරන්නේ. එතකොට සමහරට මං ඉන්න බ්‍රිස්බේන් මෙච්චර ඇවිදලා නෑ. නෑ මට දැනගන්න ඕන මේ දැන් අර ඔයාලා දැකපු ෆැන්ටසි ලෝකේ කොරියාව ඇතුලේ තියෙනවද කියලා. දැන් අර ඩ්‍රාමා වලදී ඇත්තට තියෙනවද? ඒක බොරුවක්. ඉතින් මට එහෙම පේන්නේ නෑ නේ. ඒ ඔයා මෙහි ඉන්නේ හින්දා. ඒ කියන්නේ මෙහෙ ඉන්න කට්ටිය ඒ කියන්නේ අපි ඒතර වැරදි දැන් අපිට ෆැන්ටසි ලෝකේ දැන් මම ආවේ ෆැන්ටසිය විඳින්න. හරිද? මම ආවේ ෆැන්ටසි මම කතාවල දැකපු හැමදේම මේ මම දැකලා දෙනවා. කොරියන් කතාවල දැකපු හැමදේම මට මේ බෝඩ් එකක් හැමදේම හරි ආසයි. ඒකට මම එහෙම කියලා මෝඩ් නෑ. ඉතින් කතාවලත් අපි දැකලා තියෙනවනේ අනේ ඔය කියන්නේ මිනිස්සු කට්ට කනවා ළමයි part time jobs කරනවා රැවන්කම් වැඩ කරනවා waiter jobs කරනවා. ඉතින් ඒක තමයි real life එක. හරිද? කතාව තුළ තියෙනවා life එක. හැබැයි අර ළමයි වැරදි fantasy ලෝකයක ඉන්නවා නම් ඒක වැරදි. ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිතත් අර කොහේ ගියත් කට්ට වගේ තමයි. අයි කොරියාවේ ඉන්න බලන් ඉන්නවා නම් අර ෆැන්ටසියක් තුළ නිකන් ලස්සන ඇඳලා කැරකෙන මල් වැටෙන ඒ ලෝකේ නෑ. හරිද? අර ආදරණීය ලෝකයක් ඇත්තටම නැහැ. නැහැ. එහෙම එකක් නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා. හැමතැනම කපල්. හැමතැනම කපල් ඉන්නනේ. ඇත්ත කියන්නේ මේ හැමතැනම කපල්. හැමෝටම මේ ඉන්න කට්ටිය කියන ඔය හිටියට කවුරුත් බඳින්නේ කියලා. ඇත්තද? ඔය ඒක ඇත්ත බඳින්නේ. ඔයත් ඔප්ප කෙනෙක් සිටුන බඳිනවද? ඇතුළු කොරියන් ඔප්ප කෙනෙක්ට කැමති ලංකාවේ ඔප්ප කෙනෙක්ට. අන්තිමට කරගන්නේ ලංකාවේ එකක් තමයි. ඒ කොරියන් ඔප්ප කෙනෙක් බැරි වෙලා හරි කැමතිනොත් කතාවද බඳින්න කැමති නේ. නෑ නේද මේගොල්ලෝ අපිට කැමති නෑ. නෑ කැමති කට්ටිය ඉන්නවා. මෙහෙමයි වර්ගය දාලා නෑ. පිරිමීමයි. සීතල වැඩි අත්තම හරිම අමාරුයි. මේ හිතුවට වඩා සීතලක් එකපාරට වැඩි වුණා. දැන් කොරියාවට ඇවිල්ලා මුල්ම පාර ආවට පස්සේ දවස් කීයක් හිටියද මොන වගේ දේවල්ද කරේ? මම මුල්ම පාර ඇවිල්ලා මාස් එකකට කිට්ටු වෙන්න හිටියා මම. එතකොට මේ පාර නම් එච්චර නැහැ. මේ පාර මම ආවේ දවස් නයිට් 9කට ආවේ. ඒ කියන්නේ දවස් 10කට. මේ පාර ගොඩ දේවල් ගන්න බැරි වුණා. හැබැයි මගේ බක්ස් බලලා දන්නවා මම සාමාන්‍යයෙන් කරන්නේ K-drama locations hunt කරනවා මම. ඒක වෙනම සතුටක්. ඒව දැන් කොහොමද හොයාගන්නේ? දැන් ඇත්තටම මම ඔයා දැක් ගිය දවස් දෙකකට කලින් දාපු වීඩියෝ එක කෙමියොන් එකේ ඒ ලොකේෂන් එකේම මම ෆොටෝ ෂූට් දෙක තුනක්ම කරලා තියෙනවා. එකක් අර මම ෆොටෝස් දාන්න ඒ ලොකේෂන් එකේ ගොඩක් දාලා. හැබැයි මම දන්නේ නැහැ මම මෙයා ඒ කරපු vlogs වලින් මම දැනගත්තා මේ තැන් ලස්සනයි කියලා. Boys of Flowers එහෙම කියන්නේ nostalgia. ඒ කියන්නේ මිනිස්සු ඒක කොරියන් ඩ්‍රාමා වලට ආසුණත් නැතත් බලපු කතා. චංගුමේ Full House ඔය තුන නොබලපු කෙනෙක් නැති තරම් කොරියන් ඩ්‍රාමා ආසුණත් නැතත් ඒ මිනිස්සු එක බලලා තියෙනවා. ඒතර අපි හැදිච්ච තැනක් වගේ තමයි. මේ මට ගිය පාර කොහොමද එතෙන්ට යන්න බැරි වුණා. මම තැන් හොයාගන්නේ බ්ලොග් කරන කට්ටියගේ බ්ලොගර්ස්ලා නෙවෙයි බ්ලොගර්ස්ලා. ඒ කියන්නේ ලියන අය ඉන්නේ. ඔව් ඔව්. ඔය ඉන්ටර්නෙට් වල ලියන ආටිකල්ස් ලියන අය ඉන්නවා. ඒ ගොඩක් අය ඇඩ්‍රස් එක දානවා. මේ පාර නම් ගොඩක් මට TikTok එකෙන් හොයාගන්න පුළුවන් වුණා. ඔය ගොඩක් පිලිපීන අය එහෙම හන් කරනවා. හරිද? පිලිපීන අයත් හරි ඔබ්සෙස්ඩ්. මේ ඒගොල්ලෝ හන් කරනවා මම ඒගොල්ලෝගේ තමයි ගොඩක් හොයාගත්තේ. මේ මට කියන්නේ ඒ ෆීලිං එක වෙනස්. ඒ කියන්නේ ඒ තැනට ගිහිල්ලා මට ඒ මොමන්ට් එකක් රීක්‍රියේට් කරාම පුදුම සතුටක් දැනෙනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි දැන් මේ කොරියාවෙන් අපිටත් ගොඩක් දුරට ට්‍රැවල් කරන්න බෑ මේ බස් වලින් KTX වල එන්නේ පාරවල් හොයාගන්න බෑ. එහෙම හොයාගන්නේ කොහොමද? මන් මුලදී පොඩ්ඩක් අර කන්ෆියුස් වෙනවා මොකද අර ඊළඟ හෝල්ට් එකනේ මේකේ දාලා තියෙන්නේ. අර අවුට්බවුන්ඩ් ඔහොම කියලා මොකක් හරි පොඩ්ඩක් කන්ෆියුස් වෙලා මට ගිය පාර මතකයි. මේ පැත්තට යන්න ඕනක මේ පැත්තට ගියා. බට් මේ පාර එහෙම කිසිම වරදක් වුණේ නැහැ. හරියට ගියා මම යූස් කරන්නේ කකාෝ නෙවෙයි මම නෙවර් මැප් එක යූස් කරන්නේ. මේක තමයි ලේසිම. මම කරන්නේ Google මැප් එකේ ටයිප් කරලා ඒකෙන් කොරියන් නම හොයාගෙන ඒක ගහනවා නෙවර් එකේ. මේ මැනේජ් කරගන්න පුළුවන්.
මම මට භාෂාව බෑ ඔව්. බට මං මේ ඉන්න ආච්චිලා සියලා ඔක්කොම එක කතා කරනවා කොහොමද කතා කරන්නේ දැන් හිතන්න භාෂාවෙන්. සංඥා භාෂාවෙන්. මම දන්න වචන ටික කියනවා හරිද මෙහෙම කරලා කතා කරනවා අනික මට දැල්ල තියෙනවා සෝල් නෙවෙයි සෝල්ලින් පිටට ගිහාම මට මාර වෙල්කමින් එකක් දැනෙනවා සෝල්ලන මිනිස්සු ගණන් ගන්න නොවන් කෑසි හරි හැබැයි පිටට ගිහාම මිනිස්සු හරි ආදරණීයයි බුසාන් I never forget මේ දැන් බුසාන් වල එහෙම අනික මම තනියෙන් යනකොට ගොඩක් කලාවට මිනිස්සු මට කතා කරනවා හොංජද කියලා අහනවා හරිද ඔව් හොංජ කියන්නේ එක්කෙනෙක් කියලා හරිද කොල්ල දාන්නේ කොල්ල නෑ ආජසියන් අජුමලා අජුස්ලගේ වයසක් කට්ටිය දාන්නේ එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ නෑ එහෙම නෑ අනේ ඒක දැනෙනවා මේ මිනිස්සු ඇත්තටම ආදරයටද අහන්නේ කියලා එහෙම නරක අජුස්ලා නෑ මෙහෙ එහෙම නෑ සාමාන්‍ය මෙහෙ කොරියාවේදී බෑඩ් එක්ස්පීරියන්ස් නැද්ද මොකද නෑ ජීවිතේට හම්බෙලා මේ හිටපු කලින් පාරක් මේ පාරවත් නැත්තම් මූණා එනවා කියලා කියන්නේ ඉතින් ඊට පස්සේ. ඔව් එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් නෑ මොකුත් නේ. කිසිම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් මට මේ වෙනකන් මහා කාලයක් ඉඳලා නෑ. බට් මට නම් ට්‍රැවලර් කෙනෙක් විදිහට මට ලැබිලා නැහැ. දැන් මං හිතන්නේ ගිය පාරට වඩා ලංකාවේ කට්ටිය මේ පාර හමු වුණා. ලංකාවේ කට්ටියකින් ලැබිච්ච ප්‍රතිචාර කොහොමද? මට ඒක නම් හරිම මං අහම්බෙන් ගියේ නීරායකට. මං ආපු දවසේම හවස මං එදා රෙස්ට් කරන දවස් කියලා. මොකද මම 9 hours flight එකක්. ඒක හරිම අමාරු flight එකක්. 9 hours flight එකක්. ඒක හරිම අමාරුයි. ඉතින් මං හිතුවේ එදා දවසම රෙස්ට් කරනවා කියලා. අහම්බෙන් මගේ ෆෑන් කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා නීරා බලන්න එන්න කියලා. ඊට පස්සේ මගේ යාළුවෙක් කොහොඳයි අඬහලෝ නිකන් ඉන්නේ කියලා. මම කොහෙවත් යන්න හිටියේ නෑ. අහම්බෙන් ගියේ බට් මට හිතා ගන්න බෑ මාව දන්නවා කිව්වම කට්ටිය. ඔක්කොම මාත් හිටියනේ. මාර ප්‍රතිචාරයක්. යා මොකද ඉතින් ඔක්කොම මාව දන්නවා වගේ. ඒ කියන්නේ මේ කවුද අපේ මේ සනුද්‍රි බැස්ස වගේ තමයි මෙයා බැස්ස කියන්නේ. ඒ තරම් ඒ කියන්නේ ඔයාලට සතුටු වෙන සෝෂල් මීඩියා කරපු එක ගැනනේ. ඔව් ඒ කියන්නේ මම ඇත්තටම කාලයක් කරන්න නැතුව හිටියා. මම හිතන්නේ මම ඒක කරන්නේ මගේ සතුටට අනිත් අයගේ සතුටට වඩා. ෆයිනෑන්ෂියල් ගේන්වත් කිසි දෙයකට නෙවෙයි. සල්ලි හොයන්න නෙමෙයිද? පිස්සු දන්නේ ඒකෙන් මට රෙන්ට් එකක් ගෙවන්න බෑ. මගේ සතියක රෙන්ට් එකක් ගෙවන්න බෑ මට. දැන් ඊට වඩා වියදම් කරනවා අපි දැන් මේ වීඩියෝස් බලලා සමහර අය හිතනවා අපි මේ සල්ලි හම්බ කරන්න කියලා. ඒ කියන්නේ ඊට වඩා ආත්ම තෘප්තියක් අපි ලබනවා නේද? ලබන්නේ ඔව්. අනික මම තනියම ට්‍රැවල් කරන හින්දා දැන් සමහර අයට හිතන ඒක බාධාවක් කියලා. ඒ කියන්නේ බ්ලොග් කරන එක. ඒතර මම එන්ජොයි කරනවද නැද්ද කියන එක. හැබැයි ඇත්තම කිව්වොත් දැන් මුලදී මටත් ඔක්වර්ඩ්. මොකද මට ලැජ්ජා හින්දා ෆෝන් එකේ මම ෆෝන් එකෙන් කරන්නේ ෆෝන් එක අල්ලන්න ලැජ්ජයි මිනිස්සු මන් තියා බලවද. ඕන මම අල්ලන්න ටිකක් ඔයාලට කමන්නේ. මේ මොකද කිව්වේ? සෝෂල් මීඩියා ඒ කියන්නේ මට ලැජ්ජයි ඉස්සර කරනකොට. පස්සේ දැන් මට ඕඩියන්ස් එකක් ඉන්නවානේ. හරිද? ඒ ඕඩියන්ස් එක මම දන්නවනේ මට යාළුවෝ වගේ දැන්. දැන් මම ට්‍රැවල් කරනකොට මගේ රීසන්ට් වීඩියෝස් වල මම අන්එඩිටඩ් vlogs දාන්නේ. ඒතර ගොඩක් හරියට තේරෙන්නේ නැති මගේ vlog එකේ ඇත්තටම කතා කරන්නේ ඕගොල්ලන්ටමයි කියලා. ඒ කියන්නේ මගේ ට්‍රැවල් බඩි වගේ තමයි කැමරා එක. ඒතර මම තනියම නෙවෙයි වගේ මට ෆීලින් එකක් එනවා. ඒ හින්දා මම ඒකට ආසයි ඉතින් කරන්න. මේ මම එන්ජොයි කරනවා ඒක ඇත්තටම. දැන් මේ කොරියාවේ වගේම ඕස්ට්‍රේලියාව වල ට්‍රැවල් කරලා තියෙනවද? නෑ. කොරියා ට්‍රැවල් කරන එක සෝරි ඕස්ට්‍රේලියා ට්‍රැවල් කරන එක මාර එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ කොරියාවේ ඕස්ට්‍රේලියාව වල තව ස්ටේට් එකකට යන වියදම උදාහරණයක් විදිහට කිව්වොත් මම මෙහෙට එන්න ගත්ත ෆ්ලයිට් එක වඩා මං ගෙවන්න ඕනේ මෙල්බර්න් වලට යන්න. මෙහෙට එන ෆ්ලයිට් එක මං ගත්තේ මම සේල්ස් තියෙනවා. මම ජෙට් ස්ටාර් එකෙන් ගත්තේ සේල් එකක් බලලා ඩොලර් මට බෑගේජ් එක්කම ගියේ ඩොලර් 420ක් විතර ගියේ. සාමාන්‍යයෙන් මට ඊට සමාන වූ වැඩි ගාණක් යනවා මෙල්බර්න් යන්න. මෙල්බර්න් යන්න ඕනේ එකම කෑම ටික කාලයක. මම මෙල්බර්න් 4-5 පාරක් ගිහලා තියෙනවා ගිය අවුරුද්දේම. අර ඊට වඩා වෙන රටකට යන්න මේ ආසයි. අනික ඕස්ට්‍රේලියාව ඇතුලේ වුණත් තියෙන එකම දේනේ එකම කල්චර් එකක් කිසිම දෙයක් වෙනසක් නැහැ නේ අපි වෙන ස්ටේට් එකකට ගියා කියලා. මේ අර මං ආසයි ටිකක් third world countries වලට යන්න එක budgeted බස් වෙන cultures තියෙනවා. දැන් මේ මෙයා මට කිව්ව වීඩියෝ එකක් කරන්න මට පොඩ්ඩක් ලැජ්ජා වගේ මම තනියම බ්ලොග් කරලා තියෙන්නේ වෙන කෙනෙක් එක කරලම නැහැ කියලා. දැන් බලාගෙන ගියාම සුපිරියටම කතා කරනවා. අනිත් කාරණාව තමයි දැන් මේ වීඩියෝ එක සමහරක් වෙලාවට බලන ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් ට්‍රැවල් කරන්න කොරියාවට එන්න ආස හිතන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනාට දෙන ඇඩ්වයිස් එක මොකක්ද?
ඕගොල්ල ජෙස්ටෑගේ බජට්ක බලන්න සේස් ටිකට දානවා ඇතරම මේ හරි වාසී නතර ඩොල 350 450 බැගේජස් එක්කම එන්ඩ තියෙනවා කියන ලොකු බජට් එකක් ඒක ඔය ඔස්ට්‍රේලියාව කෙනෙක් නම් මෙයාව සම්බන්ධ කරගන්න මෙයා පැහැදිලි කරලා දෙයි කොහොමද මානක වීසා ලේසි අපිට ඕස්ට්‍රේලියාව ඉඳලා වීසා දානකොට කියනවා අපිට තාම තියෙන්නේ මොනවද මට දැන් මං ආපේ ඕස්ට්‍රේලියන් පාස්පෝර්ට් එකෙන් මට වීසා ඕනේ නැහැ ඒ වුණාට මේ මම ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකෙන් තමයි ගිය පාර ආවේ කියන්නකෝ ගිය පාර ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකෙන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහෙට ආවේ එතකොට අපිට මට දවස් උපරිම වර්කින් ඩේස් 6ක් වගේ තමයි වීසා එක වදින්න ගියේ ටක් ගාලා වදිනවා ඒකේ අනික මේ කොරියන් එම්බසි එකේ හරි ෆ්‍රෙන්ඩ්ලි කෝල් කරාම ආපුවම ඔක්කොම විස්තර කියනවා හරිම ලේසි මේ වීසා එක ඇප්ලයි කරන්න පොඩි ගාණක් තියෙන්න ඕනේ ඩොලර් 3000ක් වගේ මේ ඔයා ගීට වඩා තියෙනනේ මං කියන්නේ බජට් ගිය පාර 3000ක් තිබේ නෑ මං ගිය පාර දෙකටම පෙන්නන්න උනා ජපාන් වලට මං හිතන්නේ මේ පොඩි ගාන ඩොලර් 3000 පෙන්නන්න ඕනේ. ඒක ලියලම තියෙනවා. මේ මෙතනින් ගිය ආවේ මෙතනින් නේද? මේ දැන් සාමාන්‍යයෙන් බිල්ඩින් එක ගාවින් සාමාන්‍යයෙන් ගිය පාර අපු තින්නේ අපු බිල්ඩින් එක ගාවින් මේ හොඳ ආකිටෙක්චර් එකක් මේක මේ මේකේ මෙහෙ ෆේමස් ආකිටෙක්චර් ස්ටෝරි කල්චර් පාර්ක් ස්ටේෂන් ඔව් මේක මේ බේනනද අමුතු එකක් මේක මොනවාද මේ දැන් මේ මෙයාට සුබ පතන්න ඕන මේ ඔස්ට්‍රේලියාවේ සිටිසන් කෙනෙක් ඉතින් කොහොමද ඔස්ට්‍රේලියාවේ සිටිසන් ගත්ත එක ලේසිද? මෙහෙම කිසිම දෙයක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ළමෙක් එහෙ අවුරුදු 3 ඉගෙන ගන්න බැචලර් එකකට ගියොත්. මං අවුරුදු 4ක් ඉගෙන ගත්තා. හේතුව මට සල්ලි ප්‍රශ්න. ෆේල් වුණා. ඒ වගේ ගැටලු ඇවිල්ලා මම අවුරුදු 3ක අවුරුදු 4ක් මං ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් ගැටලු හින්දා. මගේ සිටිසන්ෂිප් බ්ලොග් එක බලපු කෙනෙක් නෝට් කරලා ඇති මං එතන කියනවා මගේ ජීවිතයේ මං ආපහු යන්න කැමති නැති අවුරුදු 4 තමයි මං ඕස්ට්‍රේලියාවට ගියපු පළවෙනි අවුරුදු 4. ඔස්ට්‍රේලියාව අමාරුයිනේ. පාර්ට් ටයිම් කරන්න කොහොමද? පාර්ට් ටයිම් තියෙනවා. හරිද? ලේසි ඒවා තියෙනවා, අමාරු ඒවා තියෙනවා. ලේසි නෑ ඒක වෙනම ටොපික් එකක් අපි ගිහලා ගොඩ යන විදිහ. ලේසි නැහැ. හැබැයි මෙතනින්ද යන්න තියෙන්නේ. එතනින් වෙන්නද නේ? කොෆි ඩිසයින් ආර්ට් ෂොප්. අපි ගිහිල්ලා බලමු එතනට. වහලද? කොෆි එකක් බොන්න පුළුවන් වුණා නේද? කොෆි එකක් බොන්න. කොෆි එකක් බොන්න පුළුවන්. කොෆි එක ඇරලා කාලද කොහෙද? කොෆි එක ඇරලා. හරිද? කවුරුත් නෑ. අපි ලස්සන බිල්ඩිමක් ඇතුලේ ඉන්නේ. මේක සිග්නේචර් ප්ලේස් එකක්. මේ හැබැයි කොෆි ෂොප් එක වහලද? ඇරලා. නංගි කැමති කොපි එකක් දා. මේ කොෆි තුනක් ගන්න අපි බොමු. මේ අපි මේ මොනාද කොපි බොන්නාවට මහල අපි වහලා එලවන ගුටි ගන්න දාඩින්ගේ විනාඩි 5ක් විතර හිටිය ඇත්තම එළිය සීතල මේ සීතල ඔස්ට්‍රේලියාවේ තියෙන මේ දවස්වල මෙහි අපිට සමානද අපිට එන්නේ සමයි ආයේ සමයකනේ ඔව් දැන් මම මෙහෙ ඇඳුම් ගන්න කියලා බැලුවට මට ඇඳුම් ගන්න නෑ දැන් අපිට මේ මෙයාවි ආපු නිසාද කොහෙද මේ වින්ටර් එක ගිය අවුරුද්දේ 11 වෙනි මාසේ අන්තිමේ මේ ආව සුලිකුණාටුවක් හිමත් එක්ක පළවෙනි 11 වෙනි මාසේ අන්තිමේ 28 29 වගේ මේ සාමාන්‍ය අඩි කමාරක් විතර හිම වැටුණා. ඒක 3 වෙනි මාසේ වෙනකම්ම තිබුණා. ඒ සීතලම දැන් පටන් ගන්න. ඕකේ ඕකේ. මං ඇත්තම තාම හරියට හිම බලලා නැහැ. මං එහෙ බලලා තියෙන අයිස්. අපරාධීනේ ඉන්නේ ඊළඟ පාර එනකොට මෙහෙ වින්ටර් එකට. ඔව් හිමේ ඇවිල්ලා මට එපා වේ. දැන් මොකද්ද මේ? හරි ඔයා හිතනවාද හිමේ ජීවත් වෙන එක ආතල් කියලා මම. වචනේ කැතයි. නෑ ඒක මේ ආතල් කියන්නේ හිම මං ආසේ විඳින්න විතරයි දවසකට දෙකකට ඊට වඩා ජීවත් වෙන්න. මෙහෙම මෙහෙම හිමේ ආතල් එකක් තියෙනවා හිමේ එළිය තියෙද්දි ගේ ඇතුලේ හීට් එකේ ඉන්නකොට. සෝජුවක් එහෙම බීලා පොඩ්ඩක් මස් කැල්ලක් පුච්චගෙන ඉන්නකොට ඒක මොකද හැබැයි ඉතින් ලොන්ග් ටර්ම් මාස ගාණක් එහෙම ජීවත් වෙන්න මට නම් එළියට බහින්න නැතුව අමාරුයි. හිතන්නකො හිමේ ෆොටෝ ෂූට් එකක් හිමේ වීඩියෝ එකක් කරන්න සිට නම් කොහොමද කියන්නේ? තාවකාලිකයි. ඔයාට ඒව කරන්න වෙනවා සමහරක් වෙලාවට. මං එහෙම කරපු අවස්ථා තියෙනු නැත්තේ නෑ. මේ හිම කියන්නේ දැන් ඇත්තටම අර දකින්නකම් අපි ආසාවක් තියෙනවා. දැන් ගොඩක් අය හිම තියෙන රටකට යන්න ආසයි මම නම් ආස නෑ. ඒ වුණාට හිම දැකමු නැති කට්ටිය ඇවිල්ලා බලන්න. මම බල්ලත් නෑ. මෙයා මාර ජොලි හොදේ ඇත්තට මාර ෆ්‍රෙන්ඩ්ලි මේ කියන්නේ මේක තමයි තියෙන්න ඕන සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස් කෙනෙක් විදියට මේ යක් වහනවලු. මේ වහන්න හදන්නේ. අපිත් එක්ක තව එක්කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් ඉන්නවා. යාව ඊළඟ බ්ලොග් එකේදී අපි හඳුන්වලා දෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ
මොනවාද දැන් වාහනේ තියෙන පැත්තට යමු. වාහනේ තියෙන පැත්තට දැන් කොයි පැත්තට යන්නේ මෙහෙන් යන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න ගොඩක් දේවල් කතා කරා. හරිද? මං හිතන්නේ මේ මම ෆොටෝ එකක් දාන්න හිතාගෙන ඉතින් මාලිත් එක්ක කතා කරන්න යනවා. ඔයාලා කැමති මොන වගේ ප්‍රශ්න අහනවටද කියලා. නමුත් මේක අන්ෂුවර් නිසා vlog එක මේ සමහරක් වෙලාවට මට එන්න බැරි වෙන්නත් තිබුණා. ඒ නිසා අර අන්ෂුවර් නිසා මං ඒක දැම්මේ නෑ. මොකද පෝස්ට් එක දාලා ඉවිල්ලා වීඩියෝ කරන්න යනවා. මේ රෙදිල්ලනේ. ඒ නිසා. ඉතින් දැන් මේ මට ඇත්තටම මේ කොරියාවයට තැන්ක් යූ. හේතුව මේ මම කොරියාවට ආවට පස්සේ මේ මට ලැබිච්ච වෙල්කම් එක කියන්නේ අන්එක්ස්පෙක්ටඩ් වෙල්කම් එක. සහ ඊට පස්සෙත් මට ගොඩාක් මැසේජස් ආවා මෙහෙ ඉන්න අයගෙන්. මට සමහර අය ගොඩක් අය රික්වෙස්ට් කරා ඒගොල්ලෝ ඉන්න පැති වලට එන්න. හරිද? මම ට්‍රැවල් ප්ලෑන් එකක් කියන්නේ මම ට්‍රැවල් ප්ලෑන් කරන විදිහ ගැන කතා කරත් මම වට තේරෙන්නේ නැතිවා මගෙන් කොහෙද කින්ද මම දහනකොට මම සමහරලාට මේ අද බස් එකට නැගලා තමයි යන තැන හිතන්නේ. එහෙම තමයි මම ට්‍රැවල් කරන්නේ. දැන් මෙයා ඔයා හෙට ෆ්ලයි කරනවනේ. හෙට ෆ්ලයි කරනවා. මේ ඉතින් මං එහෙම ප්ලෑන් නැතුව ඇවිදින හින්දා මට කාටවත් එහෙම ටයිම් දෙන්න හරිම අමාරුයි. මේ ඒ වුණාට දවස් එක ආය ආවම බලමු. ඊළඟ පාරේ ඔයා TikTok එකේ වීඩියෝ එකක් දාලා තිබුණේ නේද මේ? ඔව්. මම මේ වීඩියෝ එක දැක්කා. ගොඩාක් අය මෙහෙ අය කමෙන්ට් කරලා තිබුණා මේක බලන්න. මට ගොඩක් අය දැන් ලොකේෂන් එවර් මැප් එකෙන් පවා අර ලින්ක් පවා එවෙලා තිබුණා. මම ඒ තැන් වලට ගියත් එක්ක. ඔයාලට පෙන්නන්නම් අපි දැන් ඉන්න තැන එන්නකෝ පෙන්නන්න පොඩ්ඩක්. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. දැන් වෙලාවත් මං හිතන්නේ මේ දැන් වෙලාව කීයද? 12. රෑ 12 නේ. නෑ 10:40 එච්චර. රෑ 10:40. ඒ 10:40 වුණාට මේ වයිබ් එකම ඕස්ට්‍රේලියාවලත් තියෙනවද? නෑ. නිදහස. පිස්සුදනේ නිදහස තියෙනවා. බට් මේ වගේ ඕස්ට්‍රේලියාවේ කොරියාවට වඩා ආරක්ෂාවක් තියෙනවා සාමාන්‍යයෙන්. තියෙනවද මන් දන්නේ. අපි දන්න තරමින් කොරියාව ලෝකේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව කරද්දී බලද්දී කොරියාව කියන්නේ හොඳම ආරක්ෂාවක් තියෙන රටක්. මෙහෙමයි අර කතාවල තියෙන හරියට මර්ඩර් කේස් ළමයි රේප් කරනවා. ඒවා නැද්ද මෙහෙ ඇත්තටම? තියෙනෝනේ නැති නෑ තියෙනවා. මේ අපේ රටේ තියෙනවා. තියෙන හැබැයි මෙහි ගොඩක් දුරට අර මේ මාධ්‍යවල ප්‍රචාරණය වෙන විදිය පොඩ්ඩක් මෙහෙම අපේ නෑ එහෙ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නෑ. සුයිසයිඩ් කේසස් ප්ලස් මොනවාද රේප් කේසස් අපි අහන්නෙම නෑ. ඒවා වෙනවා. මොකද අපි හොස්පිටල් එකක ඉන්නකොට අපි දකිනවා ඒ දේවල් එනවා. දැන් අපේ රටේ බලපුවහම හන්දියක බස් එකක් හැප්පුණත් ප්‍රවෘත්තිවල යනවානේ. ලංකාවේ සාමාන්‍යයෙන් වගේ කේස් නෑනේ. කෙල්ලෙකුට ඕන වෙලාවක පාරේ බහැලා යන්න පුළුවන්. රෑ 12ට එක දෙනවා. ලංකාවේ එහෙම ප්‍රශ්න නෑ. ඇත්තටම ලංකාවේ කෙල්ලෙකුට ඕන වෙලාවක යන්න පුළුවන්. රෑ 1ට 2ට 3ට කිසි ප්‍රශ්නයක් නෑ. අපි දන්නවනේ ඉතින්. මේ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ කියන්නේ මම හිතන්නේ මාධ්‍ය සදාචාරයේදී ගොඩක් ඒ දේවල් පෙන්වන්නේ නැහැ. මම ඉතින් වැඩ ඇල්ල රෑ 11ට 12ටත් යනවා කිසිම අවුලක් නෑ. හැබැයි මෙහෙ වගේ එළිය නෑ එහෙ. ඒ කියන්නේ එහෙ කඩවල පහ වෙද්දී වහලා. බැරි වෙලා හරි ඔයාලට කරදරයක් කරන්න આવොත් මොන වගේ දෙයක්ද ඔයා කරන්නේ? මෙහෙද? මෙහෙ නේ කොහෙද හරි. එහෙම නෑ. ඔයාලට ස්ප්‍රේ එකක් හරි තියෙනවද? දුවනවද? දුවල බේරෙනවද? නෑ සීරියස්ලි අහන්නේ. නෑ මෙහෙම එකක් නෑ. උනොත් හදිසියෙ. එහෙම වෙන්නේ නෑ. මේ දුවල බේරෙනවා. දුවල බේරෙනවා. නෑ අපිට දැනෙනවා ඒක. ඔයා කියන්නේ කවුරු හරි ටිකක් දැන් සස්පීෂියස් කෙනෙක් පිටවස්සෙන් එනවා නම් අපි තනියම ඇවිදිනකොට දැනෙනවා ඒක. ඒතර මම නම් එතකොට මාර්ගයේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ඉන්නවා ඉතින්. ඔන්න දැන් ගොඩක් දේවල් කතා කරා. අවසාන වශයෙන් සාමාන්‍ය ගෑල්ලමේ බලාපොරොත්තුව ආසාව මොකද්ද? මෙහෙමනේ එක එකට අඩු වෙනවා. නෑ නෑ. අවුරුදු 20 දී මට තිබුණේ වෙන බලාපොරොත්තු. 25 දී වෙන බලාපොරොත්තු. 30 දී වෙන බලාපොරොත්තු. ඒ වගේ ඔයම කියාගෙන ඔයගේ වයස හිතා ගන්න පුළුවන් මට වගේ. 35 දී වෙන බලාපොරොත්තුවක් කියලා කිව්වොත් ඊට පස්සේ මම හිතනවා මෙයාට මෙහෙම කියලා. මෙහෙම සාමාන්‍ය මම හිතන අපි ගෑනෝයි 30s පහ වෙනකොට මොලේ පෑදෙනවා. ඒ කියන්නේ අවුරුදු 30 ගියාට පස්සේ ගෑල්ලමගේ මොලේ පෑදෙනවා කියලා තමයි මෙයා කියන්නේ. ගෑල්ලමේ කිව්වොත් පාලින් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නේ ගෑල්ලමට විතර නෙවෙයි පිරිනොමට උනත් මම කියන්නේ අපි මැචුරිටි එකත් එක්ක අපේ ජීවිතේ එක්ස්පීරියන්ස් එක මිනිස්සු ආශ්‍රය කරලා අපේ ජීවිතේ දේවල් ඉගෙන ගන්න අපේ ජීවිතේ වෙන දේවල් කියමු අපේ ජීවිතේ නිකන් ගෙවෙන්නේ නැහැ නේ අපේ ජීවිතේ ඉන්සිඩන්ට්ස් වෙනවා. දැන් කෙනෙක් මම දන්න ගොඩක් අය මට කමෙන්ට් කරනවා පදින්නේ නැද්ද ඒක අහන්නම හොඳ නැති ප්‍රශ්නයක්. තනිකඩද බබාලා හදන්නේ නැද්ද ඒක? නෑ අනිවාර්යෙන් කියන්න ඕන මේ පොඩි ළමයෙකුට සාමාන්‍යයෙන් අවුරුදු 16 ඉඳලා 20 වගේ පරතරේ ගෑල් ළමයෙකුට දෙන්න පුළුවන් මොටිවේෂන් එක ඔයාගේ එක්ස්පීරියන්ස් එක. අවුරුදු 14 ළමයිත් මෙසේජ් කරනවා හරියද? මේ මට හරි කියන්නේ මං හිතනවා මාව බලන්නේ
මගේ වර්ගේ අය කියලා. මට ඉන්නේ හොඳම ඩීසන්ට් ක්‍රවුඩ් එකක්. මං හරීම ආදරේ ඒගොල්ලන්ට. මොකද මන් දන්නවා මට ඉන්න හරීම ඩීසන්ට් ක්‍රවුඩ් එකක්. මගේ ඔඩියන්ස් එක. ඒ ළමයිගේ පොදු ලක්ෂණ තමයි බලාපොරොත්තු තියෙනවා. හරිද? ඉන්නේ ඔක්කොම මැජොරිටි මිඩල් ක්ලාස් අමාරුවෙන් ගොඩ යන්න හදන ෆැමිලිස්. මම සමහර අයගේ ජීවිත කතාව දන්නවා. සමහර අය මගෙන් ඩිෆරන්ට් බලාපොරොත්තු නැතිව ලොකු දිග ඒගොල්ලෝගේ ජීවිත කතාවම ඉවර තියෙනවා. ඒ වගේ මෙසේජස් ඇති වෙනකන් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ට මාව හෝප් එකක්. ඒ කියන්නේ මං ඒගොල්ලන්ගේ වර්ගයේ කෙනෙක්. ඒගොල්ලන්ගේ මට්ටමේ ඉඳලා මෙතෙන්ට ආපු කෙනෙක්. මම සාමාන්‍ය පොඩි ගමක වැඩිපුරම ඩේ ටු ඩේ ජොබ් කරලා හම්බ කරන ගමක ළමයෙක් මම හරිම මිඩල් ක්ලාස් ඒකෙත් පල්ලෙහාද මම දන්නේ ළමයෙක් බින්දුවෙන් පටන් ගත්තා. ඉතින් මම කැම්පස් ගියෙත් නැහැ. හේතුව මට කැම්පස් යනකොට අපේ ගෙදර ආර්ථික තත්ත්වය සෑහෙන අමාරුයි. මං හිතුවා මං තනියම ඉගෙන ගන්න මං ජොබ් එකක් කරන ගමන් කියලා. ඊට පස්සේ මං කැම්පස් හීනේ අතහැරියා. මොකද අපේ අම්මට බරක් වෙන්න බැරි හින්දා. ඉතින් ඒක අතහැරලා මම මගේ පාරක් හදාගත්තා. සමහරවිට මම පාර මෙහෙම ගියක මෙහෙම හැරෙව්වා. මං ගොඩක් අයට කියනවා සමහරවිට බලාපොරොත්තු බිඳුනහම ආයේ ඒකෙම ඇත්තේ එල්ලෙන්න ඉන්න එපා. මොකද ඒක හරි ડિප්‍රෙස්ඩ්. වෙන පාරක් හොයාගන්න. මොකද ඒක HR එක්සිකියුටිව් කෙනෙක් කියලා හිටපු මම අද නර්ස් කෙනෙක් කරා. නර්ස් කෙනෙක් විදියට ජීවිතේ කොහොමද සතුටින් ඉන්නේ? නර්ස්ලා මං හිතන්නේ ලංකාවේ අයගේ සිටුේෂන් එක මගේ සිටුේෂන් එක වෙනස්. මම ලංකාවේ නර්ස් කෙනෙක් නෙවෙයි. මම මාර ආදරෙන් කරන රස්සාවක් ඒක. මම මාර ආදරේ නර්සින් කරා. හැබැයි මම නර්සින් ජීවිත කාලෙම කරන්නේ නැහැ. අපි හැම නෑනේ ඉතින් ඔයා කොහොමද කොරියන් ඔප්ප කෙනෙක් පැත්තට පස්සේ මෙයාට නර්සින් කරන්න ඕනේ නෑනේ. කොරියාවට ඇවිල්ලා සැපාන් එකේ ඉන්න පුළුවන් ට්‍රැවල් කරගෙන. කොරියන් ඔප්පටත් හම්බ කරලා දෙන්න වෙයිද දන්නේ මට. කොරියන් ඔප්පල ගැන ලංකාවේ ඉන්න ඔප්පල දන්නවනේ ඉතින්. හොඳ ඔප්පලක් තිනු නරක ඔප්පලක් තිනු ඒ ගේම් එක ගගහ. ඒක මෙහෙමයි. ඔක කොයි රට්ටෙත් එකයි. මොන ඔප්පලත් එකයි. හරි එහෙනම් අපි මං හිතන්නේ ගොඩක් දේවල් කතා කරානේ. ඔව් ගොඩක්. ඔව් දැන් මෙයා ආයිමත් කොරියාවට එනවනේ. ආයිමත් කොරියාවට ආවට පස්සේ අපි ලස්සන vlog ටිකක් කරමු. මේ මං හිතන්නේ මේ ඔයාලට මොන හරි මෙයාගෙන් දැනගන්න ඕන නම් මේ ඔයාගේ channel එක ආයිමත් කියන්න YouTube channel එක. මාලි එක්ක රෝන්දේ. මාලි එක්ක රෝන්දේ මං channel එක description එකේ දාන්නම්. අනේ channel එක subscribe කරලා support කර දෙන්න. මොකද මගේ audience එක මෙයාව දන්නේ නැත්නම් මෙයා සුපිරිය. හරි විනෝද ජනකයි vlogs එහෙම ලස්සනයි. ඒ නිසා මෙයාගේ channel එක page එක හැම එකම ෆලෝ කරලා තියාගන්න. කොරියාවේ ඉන්න අය ගියපු නැති තැන්වල මං ගිහලා තියෙනවා. ඔව් ඇත්තටම සීරියස්ලි කියන්නේ ගොඩාක් තැන්වල ට්‍රැවල් කරලා තියෙනවා. ඔව්. මේ ඉතින් කොරියාවේ අයටත් මම හරි ආදරේ. අලුතින් කට්ටිය ආවා මට එකතු වුණා. මේ කොරියන් ඔප්පල බල බල යන්නේ මෙයා දිහා දැනට. ඔව් අරය බැලුවා ඔයා දිහා. දැක්කේ නැද්ද? අජොස්සි කෙනෙක්ද ඔය? අජොස්සි කෙනෙක් නෙවෙයි ඔප්ප කෙනෙක් නේ. ඔව් මට ඔප්පා. අජොස්සි කෙනෙක් උනත් අවුලක් නැද්ද? අවුලන්නේ හැන්සම් නම්. මොකද මෙයා හැන්සම් එකේ ඉන්නානේ අප්පා. බඩවල් නේ. ඒ කියන්නේ ලංකාවේ කොල්ලෙකුට chance එකක් ඇත්තේ නැද්ද? නෑ එකක් නෑනේ. නෑනේ. හරි ලංකාවේ කෙනෙක් අයියෝ ඉතින් අනවශ්‍ය කතාවක්. සාමාන්‍ය ලංකාවේ කෙනෙක් ගැන අදහසක් ආවොත් එයාගේ මොන වගේ qualities ද ඔයා බලන්නේ? මේ මම සෙලිබ්‍රිටි කෙනෙක් නෙවෙයි ප්‍රශ්න අහන්නේ. නෑ සාමාන්‍යයෙන් ඔයාගේ මේ වගේ ඉන්න විදිහට මට ඉන්න පුළුවන් මේ කොපි ෂොප් එකක්ද? කොපි කොපි ෂොප් එකක් තියෙන අම්බලා. අපි මේ ලස්සන බඩු කඩේකට ඔව් මෙයා මේ සෙල්ලම් බඩු වගේ ගත්තා. අඩේ මේකේ තියෙන පොඩි සුපිරි අයිටම් ටික. මේ ගණන් කොහොමද දන්නේ? ඔයා තමයි ඔල්මා වායෝ කියලා අහනවා. කොහොමද දාන්නේ ඒවා? ඔල්මා වායෝ. ඔල්මා වායෝනේ ඔල්මා ඒයෝ. ඔල්මා ඒ ඔල්මා මං අහනවා කොහොම හරි කියලා. ඔල්මා වායෝ. ඔල්මා වායෝ. ආන්න. මේ පීකොක් කෙනෙක් ඉන්නවා. මේ බල ලංකාවේ වගේ මේ අපේ ගෙදර පීකොක්. මේවා. ඒ පීකොක්ට කියන්නේ කොරියන් වලින් කොහමද? ලස්සන. ඒක නම් මර ගානක් කියන්නේ හොඳ. පී මට සිරි මාන් 26යි බොල. මානසයගේ මේ එළියට යන ෂේප් එකේ මේව ගන්න බෑ. මාන් 26කින් 56000. 56000යි පොඩි මේක. 50,000 expensive. Thank you. Cute. Bunnies like cute. ඌට කේන්ති ගිහින් ඉන්නේ. ඔව් අපි ඇවිල්ලා බැලුවෙත් නෑ. යකෝ අර මේක මේ මොකද මේ රුපියල් 56000 ගන්න පුළුවන් ඉතින් එච්චර වටින්නේ නෑ නේ අපිට. අපේ රින කීයද? බින්දුවයි. බින්දුවයි. එක පාට අවුලක් නෑනේ අපි රින 14ත් වීඩියෝ කරලා තියෙනවා. මම මගේ
to be honest මම මේ first time මගේ ජීවිතේට බින්දුවේ ඉන්නේ. මේ ජීවිතේ බලනවාට මම බින්දුවේ ඉන්නේ. දැන් ඇති vlog එක ඉවරයි. ඉතින් ටික බලන්න එන්න. ඔන්න ඉතින් ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ගියා ඔස්ට්‍රේලියාවෙන් කොරියාවට ආවා කොරියාවෙන් අහමුලෙන් හම්බුණා. ඉතින් අපි vlog එකකුත් කරා ගොඩක් සතුටින් කාලය ගත කරා. ඉතින් වීඩියෝ එක ඉවර කරනවා. අර කිව්වත් වගේ සීතල නිසා සහ වීඩියෝ ගොඩක් දිගයි. දිගයි. එපා වෙද්දන්න අහන් ඉන්න මගේ කයි. අර කිව්වත් වගේ මේ මොන හරි දෙයක් දැනගන්න ඕන නම් මැසේජ් එකක් තියන්න මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට ට්‍රැවල් කරන්න ඕන නම් ඔයාලට ටයිම් එකක් ආවොත් රිප්ලයි කරයි නේ. නෑ ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්ට තමන් විස්තරේ දැම්මොත් රිප්ලයි කරන්න අනිවාර්යයි. සහ ඔස්ට්‍රේලියාව කෙනෙක් කොරියාවට ආවොත් මැසේජ් එකක් දාන්න මට පුළුවන් උදව්වක් මම කරන්න. අපි කොපි එකක් බොන්න යන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවර කරමුනේ. බයි බයි තැන්ක් යූ වීඩියෝ එක ඉවර කරගන්න බැලුවට ගොඩාක් ස්තුතියි ඔයාලටත් ස්තුතියි. ගොඩාක් ස්තුතියි වීඩියෝ එකට ආවට. thank you සම්මිදා bye bye